අද මම මේ වෙහි දවසේ වීඩියෝ එකක් කරන්න හිතුණා කොහොමද වෙල්යායක් වදී යනකොට එන සද්ද එහෙම කියලා ඇහෙන විදිය බලන්න. දැන් එතකොට මේ හරියටම අපි කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ පිටුපස කටුවනේ කුඹුරුයායි ඉදිරිපස තමයි මේ පටන් ගන්න වීඩියෝ එක කරන්නේ. එතකොට ඒ වගේම මේ මමත් පුතාගේ පාන්තියකට ගිහිල්ලා මේ ගෙදර යනවා පයින්. අපි පාරේ එන්න බෑ වාහන වලට එන්න බෑ සෝදාගෙන ගිහිල්ලා තියෙන. ඉතින් අපි කෙටිම මාර්ගයේ විදිහට පාවිච්චි කරන්නේ කටුවන කුඹුරුයායේ මැදින් තියෙන පාර. මේ පාරේ හොඳට පෙනේ හොඳටම පෙනේ මේ අපි මේ ලයිට් කණු දෙකකින් තමයි ගොඩ වෙන්නේ. ලයිට් කණු දෙකකින් ගොඩ වෙන්නේ මේ අපිට තියෙන ඉස්කෝලේ යන්න මෙයාලට තියෙන පාර මේක තමයි. ඉතින් මෙයාලා අපි ගියේත් මෙතනින් අපි දැන් දරුවන්ගේ තාත්තලා වෙලා තවමත් මේ දරුවෝ යන්නේ මේ කුඹුරුයායෙන්ම තමයි. මේ ඉතින් වැස්ස දවස නිසාද මට නාකවදල පන්සල පැත්තෙන් කුඹුරුයායට එන්න තියෙන පාරෙන් යන්නත් බෑ. මේ තරම් මේ රට දියුණු වෙලා තියෙද්දි මැෂින් වලින් ගොයන් කපන්නේ. දැන් බලන්න එළියල්ලන් පුතේ මේ ගොයන් දැන් පැහිලා තියෙන්නේ හොඳටම පැහිලා මේ සුනාම් මැෂින් වලින් දැන් ගොයන් කපන්නේ ඉස්සර වගේ නෙමෙයි. ඒ වුණාට තවමත් කටුවනේ ආයට එන්න පාරක් නෑ. කටුවනේ ආයේ විශේෂත්වයක් මම කියන්න. කටුවනේ ආය කියන්නේ ස්වභාවික උල්පත් වලින් වැඩ කරන ප්‍රදේශයේ එකම කුඹුරුයාය. එතකොට මේ ඒ වගේම කටුවන ඕලන්ද කොටුව පිටිපැත්ත තමයි තියෙන්නේ මේ ආය. ඓතිහාසිකයි. මුහුදු කරේ ඉඳලා කිලෝමීටර් 36ක් ඇතුලෙන් තමයි කටුවන කොටුව පිහිටලා තියෙන්නේ. බල කොටුව ඕලන්ද කොටුව. මේ කුඹුරුයායට පිටිපැත්තෙන් තමයි මේ වෙල්යාය තියෙන්නේ. මම මේ පුංචි විස්තර ටිකක් කියාගෙන යන්නේ. පහුගිය කාලෙක ගමට නමක් විශේෂාංගයෙන් ගමට නම හැදුනේ කොහොමද කියලා අහන වෙලාවක කටුවනට නම හැදුනේ කොහොමද කියලා මගෙන් අපු මහත්තයෙක් ඇහුවා. එතකොට මම බොහොම සතුටින් ඒකට උත්තරයක් දුන්නා. කටුවනට නම හැදිලා තියෙන්නේ ඉස්සර මේ ඕලන්ද කොටුව තියෙන හරිය කටුවන කටු ගස් වලින් පිරිච්ච කැලයක් වගේ තිබිලා තියෙන වන රොද්ද වැවිලා තිබිලා තියෙනවා. එතකොට ඒ ගස් වලින් කපාගත්ත කොටසකින් වංගෙඩියක් හදලා තියෙනවා. එතකොට කටු ගහකින් හදපු වන තමයි කටුවන බවට බව හැරවිලා පසු කාලීනව කටුවන නමින් ප්‍රසිද්ධ වුණාය කියලා තියෙනවා. තවත් අදහසක් තියෙනවා කටුවලින් පිරුණු නිසා මෙහෙම කිව්වත් කියලා. කොහොම වුණත් අපේ ඉස්කෝලේ යන කාලෙත් කවියක් තිබුණා. කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය එම ගම මැදින් ගලන ගඟ සුන්දරය කියලා ඔයාලට මතක ඇති මේ විදිහට කවි පන්තියක් තිබුණා. ඉතින් මට ඒකත් මතක් වුණා. දැන් අපි කතාව නවත්තලා අර මං කියපු දේ බලමු. යායේ මැදින් යනකොට කොහොමද සත්තුන්ගේ ගෙම්බන්ගේ සද්ද ඇහෙන්නේ කියලා බලන ගමන් මේ නියර දිගේ යන එක අපි පොඩ්ඩක් බලාගෙන අහගෙන යමු. ඒ විතරක් නෙමෙයි මේ වෙලාවේ ගොයන් අන්වන්න පාටට පැහිලා තියෙන්නේ. හොඳට හරි ලස්සනට පැහිලා තියෙන්නේ. මේ ගොයන් කර හොඳට පැහිලා තියෙන්නේ. ඉතින් වර්ෂාව ගොයන්ට ටිකක් මේ වෙලාවේ හැටියට ටිකක් බාධා කරන වෙලාවක් වෙලා තියෙන්නේ. කරදරයි කියලා අපිට කියන්න බෑ. මොකද සබදාම හැමදේම අපි එකලෙස විඳින්න ඕනේ. ඒක නිසා හරියට මේ මහ පොළව අපේ අම්මා වගේ කියලා කියනවා. මොකද මේ ප්‍රශංසා කරනකොට
ඒත් හරි සතුටින් බාර ගන්න. ඒ වගේම තමයි මේ මහ පොළොව හරියට මිනිස්සු පෙරලනවා, හරනවා, එතකොට කපලා පටවනවා. ඉතින් ඒ වුණාට මේ මහ පොළොව හැමදේම අපවිත්‍ර කරනවා. සතුටින් හැමදේම දරා ගන්න. ඔන්නේ ඒක තාමට මතක් වුණේ මහිකාන්තාව හරි වෙනස් කියලා. වීඩියෝ එක තාමත් යන හින්දා මට හිතුණා කියන්න සිංහල භාෂාවේ තියෙනවා හතර හිනාව කියලා එකක්. හතර හිනාව කියන්නේ මේ ශබ්ද හතරක්, හිනා වෙන ආකාර හතරක් නෙමෙයි. මැඩියන්ගේ ශබ්දෙත් ඇහෙන්නේ. එකක් තමයි මිනිස්සු මහ පොළොව බෙදලා වෙන් කර ගන්නකොට මිහිකත හිනා වෙනවලු බෙදලා වෙන් කරන්න බෑ කියලා. මතකද සුනාමි වෙලා මිනිස්සු අර කම්බි ගැහුවා කියලා මොහොදු වෙරළේ කතාවක් ඒ වගේ. ඊට පස්සේ අධිකරණේ බරපතල ගණේ වැරදි වලට අවසානයේ කියන ඔබ අධිකරණයෙන් නිදහස් වුණාට ඔබ දේව සමාවෙන් නිදහස් නෑ කියලා. දෙකයි. තුන්වෙනි එක මාරය hina වෙනවලු මොන සෙල්ලම් කළත් උඹලා කවුරුත් යන වෙලාව තීරණය කරන්නේ මමයි කියලා. තුන්වෙනි එක. හතර දැකලා තියෙනව නේද? අම්මලා දරුවෝ නලවනවා. වගේම තාත්තලා දරුවෝ නලවනවා. අන්නේ තාත්තා දරුවෝ නලවනකොට අම්මා hina වෙනවලු කොහොම නැලෙව්වත් මගේ කියලා. සැබෑ තාත්තා දන්නේ මම තමයි කියලා. මට ඉතින් හිතුණා මේ ඔක්කොම 74ක්. ඒක නිසා තමයි හතර හිනාව කියලා කිව්වේ. සිංහලයේ තියෙන එකක්. තව දවසකත් හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අදට එල්ලෑයේ සද්ද මැඩියන්ගේ සද්ද තමයි ඉතින් ඇහෙන්නේ. හිවලුන් කෑ ගහන්නේ නැහැ. නරියන්ගේ සද්ද අද ඒ තරම් ඇහෙන්නේ නැහැ. ඇහුණත් අපි යනකොට යාලා මග අරිනවා. මග හැරලා තමයි ඉන්නේ. ඉතින් මේ ආය අපිට හොඳට හුරු පුරුදු තැනක්. ඉස්කෝලේ මේ ආයෙන් ගිහිල්ලා එගඩ වෙලා කීල්ලල තමයි අර පිස්සෙල පහුුනේ අර ලයිට් කණු දෙකක් දාලා තිබ්බේ. ඔතනදී හරියටම අපි එතකොට ඇලේ බැහැලා යන්නේ. ඇලෙන් එගඩ වෙලා කකුල් දෙක හොදගෙන රෙදි කෑල්ලකින් කකුල් දෙක පිහදාගෙන සපත්තු දාගෙන කටුවන ඉස්කෝලේට කටුවන ජාතික පාසලට අපි ගියේ. ඉතින් ඒ වගේම අද පුතාගේ මේ පන්තියකට ගිහිල්ලා ඉද්දි මට මතක් වුණා ඒ අතීතේ. අදටත් හැබැයි මේ වෙල්මැද්දින් තියෙන පාර නාකදොළ පන්සලට දහම් පාසල් දරුවෝ බොහෝ පිරිසක් යනවා. මමත් අවුරුදු 17ක් දහම් පාසල් සේවය කළා තියෙනවා. 18 වෙනි අවුරුද්ද මේ. ඉතින් අනේ අපේ උපාසකයන්ට සිල්ලත්තන්ට ඉරිදට දහම් පාසල් දරුවන්ට ඉස්කෝලේ යන පාසල් දරුවන්ට මේ පාර හැදෙනවා නම් හොඳයි. මෙන්න මේ දක්වා යම් ප්‍රමාණයක හැදිලා තියෙනවා. හැබැයි කොන්ක්‍රීට් කරලවත් තාර දාලවත් බොරළු දාලා තලලවත් නැහැ අද වෙනකම්. ඒ වුණාට අපි අදටත් මේ පාරේ තමයි යන්නේ එන්නේ. ඉතින් සුබ රාත්‍රියක් අදට සමු දෙන්න. වක්කඩේ සද්ද අහන්න තිබ්බ හැබැයි වලට ඒකත් අහලම අපි සමු දෙන්න. නැත්තම් තව දවසක ඕක පෙන්වන්න නැති වෙයි සමහර විට. ඉස්කෝලේ යන ළමයින්ට දැකලා නැත්තම් වක්කඩේ සද්ද ඇහෙන එක තමයි මම මේ දැක්කේ.